ගුලියෙන් ගුලිය හොඳ ගුලියයි කහ ගුලිය සතුටු සිනා මවනවා මේ කහ ගුලිය. හලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්, මොකද වෙන්නේ? කොල්ලොට කියන සැපෙන් සුවෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් කොල්ලනේ අද ගෙනාවා ඉතින් SK ඩොංගා විදිහට සිම්පල් වීඩියෝ එකක්. ඉතින් මචං වීඩියෝ එක මොකද්ද? වීඩියෝ එක දැක්කා වගේ මචං thumbnail එකේ දැක්කා වගේ අද ගෙනාවා මචං CS අප් කරන්න ස්කිල් දෙකක් පාවිච්චි කරන්න කොහොමද කියලා. ඉතින් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එක යන්න ගනින් පොඩි මිල්ලීමක් කරන්න දෙනවා මචං. මගේ channel එක තාමත් ඔයා සබ් කරලා නැති කෙනෙක් නම්, ඒ කියන්නේ අලුත් කෙනෙක් නම් දැම්ම ගිහලා සබ් කරලා මට පොඩි සපෝට් එකක් දෙන්න කිල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නා වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්නත් එපා. ඒ වගේ බැනලා හරි කමක් නැහැ. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේවයි කැරට් ස්කිල් හැටියට මෙන්න මේ විදිහට පේන විදිහටම දාගන්න. ඒ වගේම මෙන්න මෙතන යට තියෙන මේකට මෙන්න මේ කොඩිය දාගන්න. අනිවාර්යෙන් මතක් කරලා කොඩිය දාගන්න. ඒකෙන් තමයි අපි මැච් එක ගන්න. ඉතින් අපි වැඩි කතාවක් යමු නැතුම් මැච් එකට යමු. මේ විදිහට මැච් එක ගියාට පස්සේ අපිට මෙන්න මෙතන ලූප් බොක්ස් ලූප් වලින් මෙන්න මේ ලූප් කරගන්න පුළුවන්. අපිට තුන මේ පිගෝඩි ඔන්න කරනවා. ඒත් ඔයාලට මේ පේන විදිහට මෙන්න මේ අන්නෝන් ස්කිල් එක ගන්න ඕනේ. දැන් ඉතින් අපිට ස්කිල් දෙකක් තියෙනවා. ස්කිල් දෙකක් ගන්න කොහොමද කියලා දැනගන්න පුළුවන් උනේ දැන් ඔන්න ඕන විදිහට තමයි. හරිද? අපි ඔන්න මේ ගැම්මක් අල්ලන්න පුළුවන් සුපිරි ට්‍රික් එකක් තමයි. සාමාන්‍ය ස්කිල් දෙකක් පාවිච්චි කරන්න පොඩ්ඩක් අමාරුයිනේ. මේ තමයි මම ෂෝට් වීඩියෝ එකක් මේ විදිහට දැම්මා. ඉතින් මේ ෂෝට් වීඩියෝ එක බලපු නැති කෙනෙක් වගේ ඉන්නවා නම් ඒකත් බලන්න. අනිවාර්යෙන් මෙහෙම අපිට මේ ඒස් එකක් වුණත් ගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට යූස් කරලා ඔයාලට මචං මේ ඒස් එකකින් ගහලා ගැම්මක් කලලා ස්කෝඩ් එකට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ස්කිල් දෙකක් යූස් කරනවා කියන්නේ පොඩ්ඩක් ලේසි නෑ. අනිවාර්යෙන් මේක දාගෙන අපේ වාස් දෙකක්ම තියෙනවා. එකක් තමයි මේ ගිනි මැරයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපිට ඒත් මේ වගේ මේ ස්කිල් දාගෙන ගියට පස්සේ අපිට මේක ස්කිල් එකක් වගේම ගිනි මැලයක් අය ඒකට හතු එව්වා ගන්නත් පුළුවන්. ගොඩක් දේවල් මේ එයාර් ඩ්‍රොප් එක දාගන්න පස්සේ අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ නිසා මේක යූස් කරලා බලන්න. ඉතින් අදගෙන අපේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා යාළුවනේ. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ඉතින් පතනවා. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. අදට කියලා හැමෝටම සුබ දවසක්.